මේ ලෝකේ හැම මිනිස්සෙක්ම ඉන්නේ අපිට පුළුවන් වෙනකන් විතරයි. හැම කෙනෙක්ම අපි තියාගන්න අපෙන් ප්‍රයෝජනයක් තියනකන් විතරයි. හැම කෙනෙක්ම අපි පාවිච්චි කරන්න මම මේ කියනවා පැහැදිලි ඇතිව යත්තන්ට. හැම කෙනෙක්ම අපි පාවිච්චි කරන්න පින්නතුනේ එයත් අංගේ වැඩ කරලා දෙනකම් විතරයි. ඔය සේරම කරලා අන්තිමේට උනහම අර කිරි අරගෙන ඉවරුනහම හරකට මොකද කරන්නේ? ඒක මස් කඩේට දක්වනවනේ. ඒ වගේ තමයි අපිටත් වෙන්නේ. වැඩ අරගෙන ඉවරුනහම ආය අපෙන් වැඩක් නැති වුනහම ඒක දරුවෝ කියලා ભેදයක් නැහැ, ස්වාමියා කියලා ભેදයක් නැහැ. ඔය මරණකම් කණ්ඩ බොණ්ඩ දෙය එච්චරයි. මම දන්න ප්‍රසිද්ධ ආයතනයක ඔය බමුද කෝටිපති ව්‍යාපාරිකේ මට ළඟ ඉන්න මිනිස්සයා කතා කරලා කියනවා දෝවේ මම කියන විදිහටම කියන්න. හාමුදුරනේ මෙවුන් මට 5000ක් දෙනවලු. කවුද? දරුවෝ. තාත්තා බලන්න එනවද? ප්‍රයිවට් හොස්පිටල් වල නවත්තලා තියෙන්නේ. ළඟාර නර්ස් කෙනෙක් සල්ලි දීලා තියෙන්නේ. තාත්තා අහනවලු මේ අර මිනිස්සයාගෙන් ඇනලා ඔය ගොත ගහලා නම කියලා මේ ලොකු එක එනවද කියලා. කවුද? පුතා. මේ අම්මලා තාත්තලා මුළු ජීවිතේම කැප කෙරුවේ වියදම් කෙරුවේ කාටද? දරුවන්ට නෙවෙයි. බිරිඳට, ස්වාමියාට, පෙම්වතාට, ඥාතීන්ට නෙමෙයි. සිය ගාණක් විදේශගත තරුණ මහත්තුරු කතා කරනවා. හාමුදුරනේ රට හිටියා දිය වුණා සල්ලි හම්බ කරා ලංකාවට ගියපුවාම ඇති දෙයක් නැහැ. අය රට හිටියා කියලා නැහැ. මෙහෙ හිටියා කියලා දැන් මොකද වුනේ? නරකද පුළුවන් කාලේ දැන් මතක් වෙන්න ඕන මොකද්ද? මම අවුරුදු 20 ඉඳන් බුදුහාමුදුරන්ට උදේට පැන් පූජාව කරන්නේ. මම අවුරුදු 20 ඉඳන් බුදුහාමුදුරන්ට දාන ටික තියන්නේ. මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දුදරුවන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. හෙට ඉඳන් ගෙදර උදේට බුදුහාමුදුරන්ට බුදු පූජාව තියන්න. ඕක බැරි වෙයිද කරගන්න? පිරිසියක් කරගෙන මොනා හරි දාලා තියන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? කොච්චර පින් සිද්ධ වෙනවද? පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? උයනවනේ දුදේට ගෙවල්ල මං කියනවා මොනා හරි කමන්නේ. අයමයි කියලා රැට රත් කරපෑම තියන්නේ මොකවත් නැහැ කියලා. සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. බිස්කට් එකක් හරි තියාගන්න. පැන් වීදුරුව වරද්දන්න එපා. මේක මට සතුට තමයි දැන් කොල්ලෝ මේක හරියට කරනවා. අම්මලා අඬ පිං දෙන වෙයි. මේ තරුණ පිරිස උදේ නැගිටපු ගමන් බුදුහාමුදුරන්ට පැන් පූජාව තියන්නේ. අම්මලා කතා කරලා කියනවා හාමුදුරනේ එල්ලි වෙනකන් හාමුදුරුවන්ගේ බණ දාලා තියෙන්නේ. ජීවිතේ වරදින්නේ නැහැ. ධර්මයේ ගුණ කියවෙන තැන කියනවා සන්දිට්ඨිකෝ අහලාද මං හිතන්නේ සාන්දෘෂ්ටිකයි. මොනවාද සාන්දෘෂ්ටික? ධර්මයේ ගුණ ප්‍රතිඵල ඇස් පනා පිට විපාක දෙනවා පින්නතුනේ. ඔය මේ මට කියන ඒවා සහ හොඳ ජීවිතයේ අත්දැකීම්
හාමුදුරුවෝ කියන විදිහට ඉන්න පටන් ගත්තා විතරයිලු යාළුවෝ ගොඩ දෙනෙක් නැති වුණා කිව්වා. කවුද නැති වෙලා තියෙන්නේ? අසත්පුරුෂෝ සේරම අයින් වෙනවා. බල්ලෝ නාවනකොට පිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? මැක්කෝ හැලෙන්නේ නැද්ද? පිරිසිදු වෙන්නකො. ඔය එල්ලිලා ඉන්නේ උන් සේරම හැලෙනවා. ඉතුරු වෙන්නේ කවුද? අපිට ගුණයගෙන දෙන පිරිස විතරයි. අවසානයේ ඉතුරුලා තරුණයෝ කියනවා හාමුදුරනේ අම්මයි තාත්තයි විතරයි ඉන්නේ කියලා.